ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. ගෙදර ඉතුරු වෙච්ච බත් වලින් හවසට තේ එකක් එක්ක පහසුවෙන් හදලා කන්න පුළුවන් අග්ගල රෙසිපි එකක් තමයි මම අද ඔයාලට අරන් ආවේ. එහෙනම් අපි බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. ප්‍රධාන වශයෙන් මම අරන් තියෙනවා මෙතන අවි වේලගත්ත බත්, ගාගත් පොල්, සීනි, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලාම අපි භාජනයක් ලිපේ තියලා ඒකට වේලලා තියෙන බත් ටික දාලා ඒක හොඳ බ්‍රවුන් කලර් එකක් වෙනකම් හොඳින් මැද ගන්න ඕනි. හොඳට කර වෙන්න දෙන්නේ නැතුව මේ විදිහට කලවම් කරමින් හොඳට මේක පැද ගන්න. ඒ වගේම තමයි ඔයාලට දෙයක් ආදරෙන් මතක් කරන්න තියෙනවා. ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එතකොට අපි දාන වීඩියෝ notification එකක් මාර්ගෙන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට පේනවා බත් ටික මේ විදිහට හොඳින් බ්‍රවුන් කලර් එකක් වෙනකම් බැදිලා තියෙනවා. මේ වෙද්දී ඔයාලා මේ ටික ලිපෙන් බාගන්න. ලිපෙන් බාගත්ත බත් ටික වෙලාවක් නිවෙන්න තියලා මේ විදිහට ග්‍රයින්ඩර් ජාර් එකකට දාලා අපර ගන්න. මේ තියෙන්නේ මම ග්‍රයින්ඩර් කරගත්ත වේලපු බත් ටික. ඔයාලත් මේ විදිහට මේ ටික ග්‍රයින්ඩර් කරගන්න. පස්සේ ග්‍රයින්ඩ් කරගත්ත බත් ටික මේ විදිහට බෝල් එකකට දාගන්න. ඒකටම ගාගත් පොල් එකතු කරගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට සීනිත් එකතු කරගන්න. ඔයාලගේ රස පදමට ලුණුත් එකතු කරගන්න. ඔයාලා කැමති නම් ගම්මිරිස් ස්වල්පයකුත් එකතු කරගන්න. ඒක අවශ්‍යම නැහැ. ඊට පස්සේ අපි දාගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට මික්ස් වෙනකම් හොඳින් ඔයාලා මේ විදිහට මික්ස් කරගන්න. හොඳින් මික්ස් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මම ඒකටම වතුර ටිකක් එකතු කරගන්නවා. වතුර ටිකක් දාලා හොඳට මික්ස් කරගෙන ඔයාලට මෙන්න මේ විදිහට අක්කර ටික හදා ගන්න පුළුවන්. තියෙන්නේ මං හදාගත්ත අග්ගල ටික. ඔයාලත් හවස තේ බොන වෙලාවට මේ රෙසිපි එක try කරලා බලන්න. like කරන්න, comment කරන්න, නොදන්න අයට බලන්න වීඩියෝ එක share කරන්න. තවත් රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙමින් මම අදට ඔයාලගෙන් සමු ගන්නවා. සුබ දවසක්.